හායි රත්තරන් යාළුවනේ. අනේ හෙලෝ කොහමද? ඔන්න ඉතින් හුඟ කාලයකට පස්සේ වීඩියෝ එකක් අරන් ආවා. ඔයාලට කියන්න බැරි වුණා මම ඩිප්ලෝමාවක් කරනවා බිස්නස් ඇන්ඩ් ෆයිනෑන්ස්. ඒක මම කරන්නේ දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ තමයි කරන්නේ. ඉතින් ඔය අද මම එහෙ යන ගමන් මම හිතාගෙන හිටියේ යන පළවෙනි දවසේම ලොග් එකක් දානවා කියලා. ඒ වුණාට බැරි වුණා වීඩියෝ අරගන්න. හේතුව මේ හොස්ටල් වල තමයි නතර වෙලා ඉන්න තියෙන්නේ. එතකොට ඉතින් අර ගියපු මුල් වලට නිසා ගෙදර මතක් වෙනවා පාළුවේ තනියේ. ඒවත් එක්ක වීඩියෝ කරන්න තරම් හිතක් තිබුණේ නැහැ. හරි මම දැන් කියන්නම් මම මේ ඩිප්ලෝමාව කරන්නේ කොහෙද කියලා. මම කලින් කිව්වා උසස් තාක්ෂණ ආයතනයෙන් තමයි කරන්නේ. හැබැයි ඒක රජ එකක් තමයි. රජ එකක් ඒක. ඒකේ මහපොළ හොස්ටල් ඒවා හම්බෙනවා. එතකොට මම කරන එක නම් අවුරුදු 2මාරයි. ඒ කියන්නේ ලෙක්චර්ස් තියෙන ඉගෙන ගන්න තියෙන්නේ අපිට අවුරුදු 2යි. ඉතුරු මාස 6 අපිට ඉන්ටර්න් තියෙන්නේ. ඒ වගේ එක වර්ගයේ ඩිප්ලෝමා ඒකේ තියෙනවා. හරි මම දැන් දෙහිවලින් බැස්සා. දෙහිවලින් බැලුවොත් පයින් යන්න ඕනේ. අපි ATI එක තියෙන තැනට මම යන්න ඕනේ කිලෝමීටර් භාගයක් පයින්. මට ටැක්සි එක යන තනියෙන් යන්න බයයි. ඒ නිසා මම පයින්ම ගියා. මම පළවෙනි පාරට දෙහිවල තනියෙන් ඇවිදිනවා. පොඩ්ඩක් බයකුත් තියෙනවා. ඒකට බය නෑ වගේ ඉන්දියා කොහොමයි මම ඉක්මනට ආවා. ඒ වෙලාවේ පාරේ වාහනත් වැඩි. හරි ඔය තියෙන්නේ අපේ ATI එකට යන පාරේ. හරි මම දැන් එතෙන්ට ආවා. මේ තියෙන්නේ අපේ උසස් තාක්ෂණ ආයතනයේ. හරි දැන් අපි අපේ ATI එක බලන්න. එතනින් එනකොටම අපේ සිකියුරිටි එක තියෙනවා. මේ මොකද්ද කියලා නම් මම හරියට දන්නේ නැහැ. තාම අපි මෙහෙට ඇවිල්ලා දවස් ගානයි වෙන්නේ. ඒ නිසා වැඩිය මොකොත් දන්නේ නැහැ. මේ වගේ ලස්සනට ගස් කොළන් වලින් පිරිච්ච තැනක තමයි අපේ මේ තැන තියෙන්නේ. හරි මේ තියෙන්නේ අපේ හොස්ටල් එක. දැන් මම මගේ කාමරයට යන්න ඕනේ. බඩු වස් කරගන්න ඕනේ. මේ දේවල් තියෙනවා කරගන්න. හරි ඉතින් යමු මාත් එක්ක. හොස්ටල් එකේ ඉඳලා ගෙදර ගිහින් ආවම මෙතන තියෙනවා සයින් කරන්න. ඒකත් කරලා ඉතින් මම උඩට ගියා. මෙන්න මෙහෙම තමයි අපේ හොස්ටල් එකේ කාමර තියෙන දිගට තියෙනවා. එක කාමරයක ළමයි 4 දෙනෙක්ට ඉන්න පුළුවන්. ඇඳවල් 4ක් තියෙනවා. මේ තියෙන අපේ කාමරේට තියෙන view එක. මේ තියෙන අපේ කාමරේ. මේකේ ළමයි 3 දෙනෙක් ඉන්නවා. මම ඒකට කවුරුත් නැහැ. ඉතින් මේක අස් කරන්න තමයි තියෙන්නේ දැන් මට ආපු ගමන්ම. දැන් මට යාළුවෝ 3ක් ඉන්නවා. ඒ 3 දෙනාම බලන්න. මම ඔයාලට කලින් කිව්වා මේවා ඉන්නකොට පාළුව ගෙදරම දාගෙන ඕනම්මනම් කියලා. මේගොල්ලෝ නිසා තමයි ඒ පාළුව තනිකම නැති වෙන්නේ. මම යනකොට මෙයාලා හැමදේම ලෙක්චර්ස් වලට ගිහිල්ලා ඉතින් ඒත් එක පොඩ්ඩක් හයියක් දාලා මං ආව අපේ කාමරේට. කාමරේ අස් කරන්න ඕනේ. ඒ නිසා කොහොම හරි මම මෙහෙට එනකොට 9 විතර වුණා. 10 මාටමට ලෙක්චර්ස් යන්න තියෙනවා. ලෙක්චර්ස් ගිහින් ඇවිල්ලා අස් කරන්න අමාරු නිසා මහන්සි නිසා මම ඉතින් අස් කරලා යනවා ඔක්කොම ටික. මම ඉතින් ඒ ටික අස් කරලා ආයෙ ආවා මගේ යාළුවා කාමරේට. මම එයාත් එක්ක තමයි ලෙක්චර්ස් යන්නේ. ඇවිල්ලා ඉතින් ආයෙ පොඩි කයියක් දාගෙන අපි ඒ hina වෙන කතා කිය හිටියා. හිටලා 10 මාට ලෙක්චර්ස් ගියා. කොහොම හරි අන්තිම මොහොත වෙනකම් අපි ලෑස්ති වුණා. 10 මාර වෙනකම් ලෑස්තිලා අන්තිමට දූ තමයි ලෙක්චර්ස් වලට ගියේ. අපිට 10 මම ඉඳන් හවස 4 විතර වෙනකම් ලෙක්චර්ස් තිබ්බා. ලෙක්චර්ස් ඉවර වෙනකොට
හොඳටම වහිනවා. ඒ වුණාට කොච්චර වැස්සට දැල්ලා පුදුම දාඩියක් තියෙනවා. මේ ඉන්නේ මගේ අනිත් යාළුවෝ දෙන්න. හරි ඊට පස්සේ ආවෙලා වොෂ් එකක් දාගෙන කිරි එකක් හදාගෙන බිව්වා. බීලා ඉතින් මං කිව්වනේ මේ මගේ කාමරේ කවුරුත් නැහැ කියලා අන්තිම දින ගෙවල් වලට ගිහිල්ලා කියලා. ඉතින් මට තනියෙන් ඉන්න බය නිසා මං මගේ යාළුවෝ දෙන්නගේ කාමරේට තුන්දෙනාගේ කාමරේට ගියා. මගේ ට්‍රැක් පැනපු යාළුවෝ දෙන්න කාමරේට ලෝටස් ටවර් එක පේනවා. මාර ලස්සනයි රෑට. එහෙනම් වීඩියෝ ඉවර වෙනකම් බලන්න. thank you. ආදරේ. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.